සිතට නැගේයා අවසන් වරට මගේ ඇස්පිය අර මේ සන්ධ්‍යා වාගේ තුළ අනුරාධපුරයේ මේක ගෝරා ආත්මාවේ නැතිව එළවි ඇසල කොට ප්‍රස්තාව පොළේ මේ සාරාංශ මහත්මයා අශෝක විජේසෝරිය මහත්මයා දරුවෝ ඒ පවුලේ හැමදෙනාම අපේ සතර පිරිවෙන් දායකයන් හැමදෙනාම කියලා විහාරවාසීන් වලට මහා සංඝරත්නයට දරදු පිළිගන්නවා මේ වස්තු මාසය අපේ විහාරස්ථානයේ වස්තුතා වැඩ සිටින ලෙස ආරාධනා කරන්න යෙදුණා. ඒ අනුව විහාරවාසී මහා සංඝරත්නය සම්ප්‍රදාය උතුම් මහසේ විහාරස්ථානයේ වස්තුතා වැඩ ඉඳලා පසුගිය පොළොස්වක මොහොත දවසේ බක්කොටොස්වක මොහොත දවසේ මහා පවාරණයේ මේ වස්තු පවාරණය වෙලා මේ එළඹිච්ච චීවර මාසය තුළ මේ පින්වන්තට කටින චීවර පූජාව සිදු කර ගන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ අනුව පහුගිය පළවෙනි දවසේ සතර පෙරවරු දායක පින්වන්තගේ සහභාගීත්වයෙන් පේසා වික්‍රමරත්න මහත්මයාගේ නිවසේ ඒ කටින චීවරයේ දැන්පත් කළ දෙකීපයක් කරවාගෙන ඉඳලා අපේ ගුරුතුමන් සීමාව තුළ වීදි සංචාරක කටින චීවරය පදවීදි ආචාර්යකමකින් කම්පිට කරලා පසුගිය දෙවනිදා දහවල ගරුතර මහා සංඝරත්නය කටින චීවරය සදසත කොට පූජා කරන්නට යෙදුණා. ඉන් අනතුරුව ගත පින්කම් තමයි දවසේ මේ හිල්කොර පොළොස්වක පොහොය දවසේ සන්ධ්‍යා භාගයේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණා. අපි දෙකට පින්කම් දාන කොහොමද අපිට කාලේලා මාරුණා. ඉතින් අපි පින්කම් වෙනුවෙන් කටිනාංශ ධර්ම දේශනාව සිදු කරන්නට ආරාධනා කළේ අපේ දිනානගම ගණේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා ශ්‍රී බුද්ධ රත්නයේ ज्येष्ठ धर्माचार्य आपे का पोसिंग गोड़ नामिंगल श्री अमरावती विहाराधिपति वेलुड़ी उतर प्रदेश शासन आशीर्वाद मंडली नियोजित कार्यकारी शास्त्रवेदी अपे सहोदर कल्याण मित्र गौरवनीय हरियाले सतिमंत पंडित महामंत्र तिरुमान से पे अपे राजस्थान का गौरवनीय पंडित महामंत्र तिरुमान से निरंतर अपे विहारस्थाने सतीदास महात्मा के विहारस्थान पर गौरव रत्ना तिरुमान से अपे में पिंकम आराधना कलर महान से बहुमत आरोग्य ये आराधना प्रिय रखना मैं अवस्था की कल्याण संसाधन देशना संसाधन बड़े धर्मासन आरोग्य से गौरवनीय महान से विहारस्थाने में विविधता आत्मा गौरव की करना अपे दायक ब्लॉक के लिए हम कोशिश साथ माने බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තාති. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පඨවි රිවන ධාතු කම්පතේ න චලති මේරු රිවානි වායුනා වජිරමේව න විජ්ජතේ ගණං තමිදමතෝ කටිනන්ති උච්චති. තිරානාගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති ශ්‍රී බුද්ධරාජ්‍යත මූලික පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ අපේ සහෝදර කහදුවේ දස්සන පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණවත් පින්වත්නි, අද ඉල් පුරපසළොස්වක් පොහෝ දිනේ සන්ධ්‍යා කාලමේ පින්වත් ඔබ ඉතා වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අපේ සදහැවත් පින්වත් ඔබ දැන්ට මාස 4කට පෙරදා ඇසළ පුර පසළොස්වක් බොහෝ දිනේ ඔබ විසින් බොහෝම ශ්‍රද්ධා ගෞරවයෙන් මුල පුරන ලද පින්කමෙහි වටිනාම අවස්ථාවට තමයි අද දිනෙමි සම්බන්ධ වෙලා තිබෙන්නේ. මේ පින්වත් ඔබ ඇසළ පුර පසළොස්වක් බොහෝ දිනේ උපසම්පදා භික්ෂු මහා සංඝයා උදෙසා වස් ආරාධනාවක් සිද්ධ කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රඥාප්තියට අනුව සියලුම උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා වස්සාන කාලේ වස්වසා වැඩ සිටිය යුතුයි. උන්වහන්සේලා වස් සමාදන් වුණාට පස්සේ දායක කාරකාදී පින්නතුන් මූලික කාරකාදී වෙලා ඒ වස් සමාදන් වුණ භික්ෂු මහා සංඝයා උදෙසා වැසි සලුවක් සහිතව මල් ගොටුවක් පිරිනමලා යම් පොරොන්දුවක් කරනවා. ස්වාමිනී, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ විහාරයේ අරමුණු කරගෙන වැඩ සිටින්න අපි සිව්පසින් උපස්ථාන කරනවා.
ඒ අනුව ඒ දායක පිරිස චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය කියන මේ සිව්පස දානය සම්පූර්ණ කරනවා කියන, උපස්ථාන කරනවා කියන අදහසින් තමයි සංඝයා වහන්සේලාට ආරාධනා කරන්නේ. උන්වහන්සේලා ඒක බොහෝම කරුණාවෙන් ඉවස වදාරුවාට පස්සේ ඒ දායක කාරකාදී පින්නතුන් වස්සාන කාලේ වස්වසා වැඩ සිටින භික්ෂුන් වහන්සේලා උදෙසා පිණ්ඩපාතය, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය තුන සම්පූර්ණ කරනවා. ඊළඟට උන්වහන්සේලා වප්පුර 15ක් බොහෝ දිනේ මහා පවාරණයෙන් පවාරණය වුණාට පස්සේ ඒ යොදාගත් දිනයකදී අර මූලික කාරකාදී වෙච්ච පින්නතුන් කටිනේ කියන නාමයෙන් චීවර පූජාවක් සිද්ධ කරලා ප්‍රත්‍ය හතරම සම්පූර්ණ කරනවා. දැන් අපේ පින්නතුන් ඒ කාරණා හතරම සම්පූර්ණ කරලා ඉවරයි නේද? දැන් බලාපොරොත්තුනේ මුල ඉඳන් අගට නැවත මේ පින්කම කෙරෙහි ආවර්ජනය කරලා මේ පින්කම තුලින් ඔබ අත්කර ගන්නට යෙදුන කුසල ශක්තිය පිළිබඳව ආපහු නැවත හැරිලා බලලා ශ්‍රද්ධාවෙන්, අවබෝධයෙන්, වැටහීමෙන් ඒ පුණ්‍ය ශක්තිය තමන්ගේ සසර විමුක්තිය පිණිස අනුමෝදන් කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි මේ පින්කම හරි පුදුම පින්කමක්. ශාසනය අපිට මේ තියෙන චාරිත්‍ර විධි නියමයන් අනුව ධර්මයේ සඳහන් වෙන අනුව විනය දේශනාවට අනුකූලව විහාරස්ථානයක් අරමුණු කරගෙන වර්ෂයකට එකවරයක් පමණක් සිදු කළ හැකි අතිශයින් දුර්ලභ පින්කමක් තමයි මේ කටින චීවර පින්කම කියන්නේ. ඉතින් මෙවර මේ විහාරස්ථානයේ කටින පින්කම සඳහා සරත් වික්‍රමරත්න මහත්මයාත් අශෝකා විජේසූරිය මහත්මිය ඇතුළු ඒ දරු පිරිස ඥාති හිත මිත්‍රාදීන් මූලික කාරකාදී කරගෙන ඊටාම අර්ථවත් ලෙස මේ පින්කම මේ පින්තුන් සංවිධානය කළ සිදු කරන්නට යෙදුණා. පින්තුනි ඔබට මේ පින්කම කරන්න කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. දැන් කොයිතරම් අපිට මුදල් තිබුණත්, කොයිතරම් අපිට බලය තිබුණත්, ශක්තිය තිබුණත් මේ පින්කම සිද්ධ කරගන්න උපසම්පදා හාමුදුරන් වහන්සේලාගේ අවශ්‍යතාවය ඕනමයි. නේද? එතකොට මේ විහාරයේ වැඩ සිටින උපසම්පදා හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලා සීමාවට වැඩම කරලා වස් සමාදන් වෙලා නැවත මේ විහාරයට වැඩම කරනපු එකම මේ පින්නතුන්ගේ මේ පින්කම සිද්ධ කරන්න අවශ්‍ය වෙන මූලික කරුණ. ඊළඟට මේ වස් කාලයේ පුරාවටම ඒ හාමුදුරන් වහන්සේලා වස් සච්ඡේදනයකටපත් නොවි වස් කඩා ගන්නේ නැතුව බොහෝ සෙයින් මහා විශාල කැපකිරීමක්, වෙහෙසක්, වීරියක් යොදමින් ඒ වස් කාලයේ වස් ආරක්ෂා කර ගන්නට ඕන. ඒක දෙවෙනි කාරණේ ඔබට පින්කම සිදු කරගන්න. තුන්වෙනි කාරණේ තමයි ඒ වස් සමාදන් වෙලා වස් ආරක්ෂා කරගත්ත භික්ෂුන් වහන්සේලා නැවත සීමාවට වැඩම කළ මහා පවාරණයෙන් පවාරණය විය යුතුමයි. ඔය කියන කාරණා තුන මේ දායක කාරකාදී පින්නතුන්ට කටින පින්කමක් කරන්න හේතු වෙන මූලික කාරණාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාටත් කරුණු කීපයක් අනුදෙනවා දාලා. පළවෙනි කාරණාව උන්වහන්සේලාට වස්වසා වැඩ සිටින සුදුසු ස්ථාන උන්වහන්සේ අනුදෙනවා දාලා. දැන් හැමතැනම ස්වාමීන් වහන්සේලාට වස්වසා වැඩ ඉන්න බෑ. අමුසොහොනේ වේවා, වනයේක වේවා, ගහක් යට, ශුන්‍යාගාරයක ඔය ආදී අවිනිශ්චිත ස්ථානවල උන්වහන්සේලාට වස්වසා වැඩ සිටින්න බෑ. ඊළඟට ජලයෙන් යට වෙනවා නම් තමන්ගේ කුටිය තියෙන ප්‍රදේශය ජලයෙන් යට වෙනවා නම් තමන්ට උපස්ථාන කරන ගොදුරු ගම නිතර ජලයෙන් යට වෙනවා නම් උපද්‍රව ඇති වෙනවා නම්
ඒ ගම හෝ ඒ කුටිය සෙනසුන ඇසුරු කරගෙන වස්වසා වැඩ සිටින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අපි හිතමු වස්වසල වැඩ ඉන්නකොට මෙවැනි උපද්‍රව දිගින් දිගට එනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළම මහණෙනි ඒ ස්ථානයේ මගහැර යන්න. ඒ ස්වාමින් වහන්සේට ඒක වස්සච්ඡේ දිනේට හේතුවක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අවසරයේ නියමය නේද? ඊළඟට නිරන්තරයෙන්ම වන සතුන්ගෙන් හිරිහැර උපද්‍රව සිද්ධ වෙනවා නම් සොර සතුරන්ගෙන් හිරිහැර උපද්‍රව සිද්ධ වෙනවා නම් ඊළඟට ඒ පින්කම සඳහා ආරාධනාවන් සිද්ධ කර දායක පින්නතුන්ගේ ශ්‍රද්ධාව නොමැතිනම් සිව්පසෙන් උපස්ථාන කරන අවස්ථාවන්හි ඒ මග හැරෙනවා නම් ඒ කෙරෙහි අවබෝධයකින් තොරව කටයුතු සිද්ධ කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ස්ථානයේ මග හැරලා යන්න. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළනවා මහණෙනි ඒ ආසන්න ස්ථානයක සංඝයා අතර යම් බෙහෙදයක් ඇති වෙන බව දැනගත්තද තමන් වහන්සේ ඒ ස්ථානට වැඩම කිරීමෙන් ඒ බෙහෙදේ සංසිඳනවාද එහෙනම් වහා ඒ ස්ථානෙට බැහැර වඩින්න කියනවා. ඔය ආදී වශයෙන් බොහෝ කරුණාකාරණා රැසක් සම්පූර්ණ කරගන්න ඕනේ පින්වත්නි ඉස්සෙල්ලාම මේ කටින පින්කම කරගන්න. දැන් වර්තමානයේ අපි ගොඩාක් දැකලා තියෙන්නේ අපේ පින්නතුන් අතර දැනුවත් වෙලා තියෙන්නේ ඔය සාරබාර කාරණා අතර පුංචි කාරණා කීපයක් පමණයි. මොකද්ද? වස්ගොටුව පිළිගන්නවලා වස් කාලේ අඩුපාඩු දානේ පන්සලට ගෙනිහින් දීලා හවසට ගිලම්පස ටිකක් දීලා එතන ඒ කටයුත්ත කරලා වස් පවාරණී වුණාට පස්සේ පන්සලේ තීන්ද ටිකක් ගාලා ඒ નિયમિત දිනේට සිවුරක් හෝ වස්ත්‍රයක් ගම පුරා ගෙනහිල්ලා උදැහැනින් පන්සලට ගෙනලා පූජා කරන එක කටින පින්කමයි කියලා හිතන්නේ. පින්තුනේ ඒක නෙමෙයි කටිනේ කියන්නේ. මේ පින්කම ඇතුලේ අපි දෙපාර්ශ්වයටම මහ විශාල වගකීමක් තියෙනවා. සංඝයාටත් තියෙන විශාල වගකීමක් ඊළඟට සදහැවත් දායකකාරකාදීන්ටත් තියෙන විශාල වගකීමක්. මේ දෙපාර්ශ්වෙම අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැතිව වැටහීමකින් තොරව මේ කටයුත්ත සම්පූර්ණ වෙන්න බෑ. එතකොට සංඝයා වස් සමාදන් වෙලා වස් අදිෂ්ඨාන කරන මොහොතේ ඒ දායක පින්නතුන් දසශීලයේ හෝ අටසිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට ඒ මොහොතේ සමාදන් වෙලා සිල්වත් වෙන්න ඕන. ඒ අයගේ සීලේ පවාරණය වෙන්නේ අර ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරන දවසට. එතකොට ඒ අයත් Taman සමාදන් වෙච්ච සීලේ ප්‍රගුණ කරන්න ඕන. ගුණධර්ම ඇතුව කටයුතු කරන්න ඕන. තිසරණේ පිළිබඳව අපරිමිත ශ්‍රද්ධාවක් තියෙන්න ඕන සංඝයා පිළිබඳව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, උන්වහන්සේ වදාළ ධර්මීය කෙරෙහි, උන්වහන්සේගේ අහෝස පුත්‍රයන් වහන්සේලා, ඒ කියන්නේ ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් හිතේ තියෙන්න ඕන. ඔය කියන කාරණා නොමැති කෙනෙකුටත් මේ පින්කම කරගන්න බැහැ පින්වත්. ඊළඟට අනිත් කාරණේ තමයි මේ හැම කටයුත්තක් පසුපස තියෙන පින්වත්නි තවත් මහා බැඳිච්ච කාරණාවක්. ඒක තමයි වැටහීම. තනතු උචිත පරිදි නුවණ මෙහෙවා කටයුතු කිරීම. දැන් වස්සාන කාලේ වස්වසා වැඩ සිටින හාමුදුරන් වහන්සේලාට අවශ්‍යතාවය කියලා කියන්න බෑ. කියලා ඉල්ල ගන්නත් බෑ. එතකොට පැරණි සමාජයේ දායක කාරකාදීන් නුවණ මෙහෙවා කටයුතු කළා. අපිට උදාහරණයක් ශාසන ඉතිහාසයේ තියෙනව නේද? ස්වාමීන් වහන්සේලා 69ක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වඩිනවා වස්සාන කාලේ වැඩ ඉන්න තැනක් සොයමින්. ඒ යනකොට පින්වත්නි ගමක් හම්බෙනවා. ඒ ගමේ නම මාතික ගම. මේ ගම්පදානියාගේ අම්මගේ නම මාතික මාතාව. මේ ගමට ගියාට පස්සේ අර අම්මට ආරංචි වෙනවා ස්වාමීන් වහන්සේලා 69ක් වැඩම කළා. දූවගෙන ගිහිල්ලා පසඟ පිහිටවල වැඳලා අහනවා ස්වාමීනි කොහෙද මේ වඩින්නේ? වාසකම් අපිට මේ වස්සාන කාලේ වැඩ ඉන්න තැනක් හොයාගෙන යන්නේ මේ. ස්වාමීනි අපිට අනුකම්පාවෙන් මේ ගම ඇසුරු කරගෙන වැඩ ඉන්න අපි උපස්ථාන කරනවා. මොකද කලේ අර මාතික මාතාව ඇතුළු ගමේ සියලු දෙනාම එකතු වෙලා රැය පහන් වෙන්නට මත්තෙන් කුටි 60ක් හදනවා පින්වත්නි. මේ සිමෙන්තියෙන් ගඩොලින් නෙමෙයි ඉතින්. ඒ කාලේට ගැලපෙන විදිහට කුටි 60ක් හදලා
පසුදින අර ස්වාමින් වහන්සේලාට ආරාධනා කළා වස් කාලයේම අර වස්වසා වැඩ හිඳවාගෙන උපස්ථාන කරනවා. මේ අතර වාරේ අර මාතික මාතාව තමයි ප්‍රධානියා. මෙයා මොකද කරන්නේ හැමදාම උදැහැනින් දාන ගෙනියනවා කැඳපත් ආදී දහවලට දානි පිණ්ඩපාත ගෙනියනවා හවසට ගිලම්පස දානි ගෙනියනවා. දවසක් යනකොට මේ ස්වාමින් වහන්සේලා අර ආරණ්‍ය සේනාසනෙට ගියාට පස්සේ ගිලම්පසට දනට එන්න කියලා සංඥාව දෙන්න පින්වත්නි gediya නාද කරලා. මේ gediya නාදේ කරනකොට වෙනදා වගේ එකට වැඩි නෑ එදා ස්වාමින් වහන්සේලා. ස්ථාන විවිධ ස්ථාන වල ඉඳන් එක නම තමයි ආරණ්‍ය සේනාසනේ මැදට වැඩම කළේ. ඊළඟට අහන උපාසකම්මා අද මගේ ස්වාමින් වහන්සේලා විරසක වෙලාද මේ තැන් වල ඉඳන් වැඩි. එතකොට කියන උපාසකම්මා එහෙම නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේගෙන් සමාදන් වෙච්ච කමඨහන් ප්‍රගුණ කරනවා, වීරිය කරනවා නිවන් පිණිස. අනේ ස්වාමීනි, අනුකම්පාවෙන් මටත් ඔය කමඨහන් කියා දෙන්න. දැන් අර හාමුදුරනාසල මොකද කරේ? අර උපාසකම්මටත් කමඨහන කියලා දුන්නා. උපාසකම්ම පින්වත්නි, අර ස්වාමීන් වහන්සේලා 69ටම කලින් සිව්පිලිසිඹියා මහරහත් භාවයටපත් වුණා. දැන් උපාසකම්මට මොනවද පේන්නේ? පරසිට දැනගන්න පුළුවන්. මේ උපාසකම්මා ඒ නුවණ අවබෝධ කරගත්ත මොහොතේම බලනවා මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මොකද මේ තාම නිවන ප්‍රමාද මොනවද දැනගත්තේ? ඒ ස්වාමීන් වහන්සේලා 69ගෙම අවශ්‍යතාවය දැක්කා. සිව්පසේ අඩුපාඩුකම්, දානයේ ගිලම්පස නේද, සේනාසනෙහි අඩුපාඩුකම්. අර ස්වාමීන් වහන්සේලා 69 කැමැති 60 ආකාරයට අර උපාසකම්ම ගිලම්පස කැඳපත් ආදී හදලා සේනාසනෙට පිටක් කරනවා. මේක යවුවට පස්සේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා අද මම හිතුවේ මේ විදිහටයි. අද මම දානෙට මේ ගැනයි හිතුවේ. මේ උපාසකම් අපි හිතපු හැමදේම දැනගෙන ඒ විදිහටම දානට ඒවලා හරි ගැස්සලා මොකක් හරි මේකට හේතුවක් තියෙනවා කියලා කල්පනා කරනවා. බැලින්නම් අර ස්වාමීන් වහන්සේලා දැනගන්නවා තමන් වහන්සේලාට පෙර මේ උපාසකම්මා කෙලෙස් නැසලා රහත් භාවයටපත් වෙලා. දැන් ස්වාමීන් වහන්සේලාට අපහසුයක් දැනුණ හිතට මොකද කළේ? අධික වීරිය කරලා උන්වහන්සේලා බොහෝ උත්සාහවන්ත වෙලා වස් පවාරණයට පෙරම උන්වහන්සේලා නිවනින් සැනසෙනවා පින්වත්. ඉතින් බලන්න මේ සිව්පසේ අගහිඟකමක් තිබුණොත් වස් කාලයේ ස්වාමීන් වහන්සේලාට සුවසේ ගත කරන්න බෑ නේද? එතකොට අපේ උපාසක මහත්මයා මේ දායක පිරිස නිරන්තරයෙන් මේ පන්සලේ වැඩ හිටපු ඒ ස්වාමීන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන්න ඇති. උන්වහන්සේලාට කායික පීඩාවක්, මානසික පීඩාවක් ඇති වුණොතින්, චිත්ත පීඩා ආදී ඇති වුණොතින් ඒ වස් කාලයේ සුවසේ වැඩ සිටින්නට බෑ. එතකොට වස් කාලයේ සුවසේ වැඩ හිටින්න බැරි වෙන්න ඇති වෙන පීඩාවල් තමයි සිව්පසේ අඩුපාඩුකම් නේද? එතකොට ඒවා සපුරන්න ඕන දායක පිරිස. උන්වහන්සේලා සුවසේ වස් කාලය තුල ගුණධර්ම පුරනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම්, ධර්මයෙන් ඔබට සංග්‍රහ කරන්න ඒක හරි පහසුවක් නේද? එතකොට දායක පිරිසත් වස් කාලය පුරාම විවිධ පින්කම් කරා නේද? විවිධ පුද පූජා පැවැත්වුවා, ධර්ම දේශනා ආදී පැවැත්වුවා, දාන ආදී පින්කම් සිද්ධ කළා, බෝධි පූජා, පිරිත් දේශනා ආදී විවිධාකාර කටයුතු පුණ්‍ය කර්ම මේ වස් කාලය තුල ගත කරා, සිද්ධ කරන්නට යෙදුණා. ඊළඟට පින්වත්නි මේ ආදී වශයෙන් දෙපාර්ශ්වයේම පැහැදීම සහ ප්‍රසාදයේ සිටේ ඇතිවයි කටයුතු කරන. දැන් කිසිම වෙලාවක අපිට සංඝයාට පරිභව කරන්න සහ සංඝයාගේ සීලයේ ස්වභාවය පිළිබඳව විමසන්නවත්, ඒ ගැන හොයන්නවත් ගිහියන් වෙච්ච ඔබට අවකාශයක් නැහැ නේද? ඇයි? ඔබට වඩා සීලයෙන් ඉහළ සීලයක තේක තමයි උන්වහන්සේලා සමාදන් වෙලා ඉන්නේ. එතකොට කෘතඥ වෙච්ච ගිහියන් වෙච්ච ඔබට වඩා විශාල ගුණධර්මයක ධර්මයේ හැසිරීමක උන්වහන්සේලා නිරත වෙලා ඉන්නේ. එතකොට අපිට කිසිසේත්ම සම කරන්න පුළුවන් කමක් තිබෙනවද? සම කරන්න බෑ. එතකොට ඒ අතර ලොකු පරතරයක් තියෙනවා. පැරණි දායකයෝ මේ සියල්ල දැනගෙන අය පින්වත්නි කටයුතු කරේ. දැන් උදාහරණයක් කියන්නම්. දැන් ඉස්සර ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩිහාම පිණ්ඩපාතේ බෙදලා වන්දනා කරනව ඇරෙන්න පිණ්ඩපාතේ වැඩිය ස්වාමීන් වහන්සේත් එක්ක පිළිසඳර කතා යෙදුනේ නැහැ දායකයෝ. මොකද ඒ දායක පිරිස දැනගෙන හිටියා පිණ්ඩපාතේ වැඩිහාම
ස්වාමින් වහන්සේලා කතා කරන්නේ නැහැ. වර්තමානයේ හාමුදුරුවෝ ගෙදරට වැඩියා දාන පිළිගත්ත වචනයක්වත් කතා කරේ නැහැ කියයි. එතකොට කොතනද මේ අපේ අවබෝධය තියෙන්නේ නේද? එතකොට ප්‍රඥාව කියන දේ හොඳට නැති වුණොත් මේ ශාසනයේ බොහෝ තැන්වල බොහෝ දේ අපිට සුවසේ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පින්වත්. එතකොට මේ කියන කාරණා පිළිබඳවත් වැටහීමක් තියෙන්න ඕන. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ජේතවන විහාරේ වැඩ ඉන්න සමයේ 39ක් භික්ෂුන් වහන්සේලා පාවා නුවර ඉඳන් උන්වහන්සේලා වඩිනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. මේ 30 දෙනා වහන්සේ කවුද කියලා ඔබ පින්වත් ඔබ දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේට දවසක් මුණ ගැහෙන ඔබට මතක ඇති කුමාරවරු 30 දෙනෙක්. කවුද මේ කුමාරවරු? භද්දවග්ගිය කුමාරවරු 30 දෙනා. මේ අය එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරහත් ඵලය නොමැතිව සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල වලටපත් වුණා, රහත් භාවයටපත් නොවි. මේ වසර 20ක්ම තමන් විසින් සමාදන් වෙච්ච කර්මස්ථාන ප්‍රගුණ කරමින් දුර අරඤ්‍ය සේනාසනයක් ඇසුරු කරගෙන ඉඳලා ධර්මය අවබෝධ කරගෙන මේ ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න වීරිය කරමින් ඉඳලා මෙයාලට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ඕන කියලා බණපදයක් අහන. මේ අය මොකද කරන්නේ? පාවා නුවර ඉඳන් පාගමනින් පින්වත්නි එන්නේ. එනකොට අතරමඟදී මොකද වෙන්නේ? වස්සාන කාලේ එළඹෙනවා. දැන් ජේතුන් විහාරයට යාගන්න බැරි වුණා. කනස්සල්ලේ හිතේ ඇති කර තියාගෙන ඒ ආසන්න ස්ථානයක දැන් වස් එළඹුණා. වස් කාලේ අවසාන වෙලා නැවත දැන් මේ උන්වහන්සේලා වඩිනවා ජේතුන් විහාරයට. පින්වත්නි අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවේ වහින එක වහිනෝ හරි සාරෙට. අධික වැසි. ඒ වස්සාන කාලේ ඉතින් ගවයන් දසදහස් ගණන් තමයි ඉන්නේ. අපේ වගේ ගව රැළේ 10ක් 15ක් වගේ නෙමෙයි. 100,000 ගණක් ගවයෝ. මේ අය අර පාරවල් වල වැස්සත් එක්ක එහෙ මෙහි ගිහිල්ලා මඩ වගුරු වෙලා පාරවල්. අර ගවයන්ගේ කුර සටහන් වල වතුර පිරීලා දැන් විශාල වතුර වලවල් පාරවල් මඩ වෙලා. අර ස්වාමීන් වහන්සේලා වැස්සේම තෙමීගෙන මඩ තැවරුණු සිවුරු තෙතබරිත සිවුරු දරාගෙන ජේතුන් විහාරයට වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. දැන් උන්වහන්සේලා අපහසුයෙන් මේ වඩින. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුගන්ධ කුටියේ ගාවටම දැන් උන්වහන්සේලා වැඩම කරනවා පාසිවුරු මග තියන්නෙත් නැතුව. දැන් ඒ තරමටම බුදුරජාණන් වහන්සේ දැක ගන්න තිවිච්ච ආසාව. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වැඳ නමස්කාර කළ පසඟ පීඨවල එකත් පසව වැඩ හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා උන්වහන්සේගේ සිරිතක් තිබුණා කවුරු ජේතවන විහාරයට වැඩියත් ආගිය තොරතුරු විමසන ගතිය. බුදුරජාණන් වහන්සේ දාහනවා මහණෙනි කොහොමද වස්සාන කාලේ හොඳට වස්වසා වැඩ සිටියාද? සිව්පසෙන් හිම අගහික කමක් උනේ නෑ නේද? අනේ ස්වාමීනි වස් කාලේ බොහෝ සුවසේ වැඩ හිටියා. සිව්පසෙන් අගහික කමක් උනේ නෑ. හැබැයි අපිට හරි චිත්ත පීඩාවක් තිබුණා. වස් කාලේ එළඹෙන්නට පෙර ජේතවන විහාරයට ඔබ වහන්සේ බැහැ දකින්න එන්න බැරි වෙච්ච එක ගැන. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දැක්කට පස්සේ අපේ හිත දැන් හරීම හොඳයි. ඒ නිසා අපිට බණපදයක් දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අර සංඝයාට අනුකම්පාවෙන් පින්නතුණි ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව අවසානයේදී අර 30 දෙනා වහන්සේම සිව් පිළිසඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා හංස රෑනක් ආකාශයට පැන නැග පියාසර කරන්නාසේ උන්වහන්සේලා ගුවනට පැන නැග 이르දියෙම වැඩම කළා කියලා සඳහන් වෙනවා. දැන් මේ අවස්ථාවට ඉවර වෙනවත් එක්කම කවුද දුවගෙන ආවේ තින්ට? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර වැස්සේ තෙමීලා ආපු ස්වාමින් වහන්සේලා ටික කොහෙද ඉන්නේ? මම මේ උපස්ථානෙටයි ආවේ. ආනන්දේ උන්වහන්සේලා මගේ පුත්‍රයන් වහන්සේලා ධර්මයේ අවබෝධ කරගෙන රහත් ඵලයට පැමිණිලා හංස රෑනක් අහසට පැන නැගී පියාසර කරාසේ උන්වහන්සේලා 이르දියෙම වැඩියා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කරන ස්වාමීනි
වස්සාන කාලයේ මෙවැනි උපද්‍රවයක් වුණොතින් ඒ භික්ෂුන් වහන්සේලා උදෙසා අතිරේක සිවුරක් අනුදෙනවදාරා. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගහන්තුම්. කටිනං අත්තරිතුන් යනාදී වශයෙන් බුදුරජාන් වහන්සේ දා බුද්ධ ප්‍රඥාප්තියක් විනයක් පැනෙව්වා. වස්සාන කාලේ වස්ස ඡේදනයටපත් නොවි වස් ආරක්ෂා කරගත් භික්ෂුන් වහන්සේලා උදෙසා අතිරේක සිවුරක් අනුදෙනවදාරනවා කියලා. ඔන්න කටිනේ පටන් ගත්තේ උතනින් පින්වත්. ඉතින් එදා ඉඳන් අද දක්වා අනාදිමත් කාලයක් අපේ බෞද්ධ සමාජයේ සදහැවත් පින්වත් හැම දිනාම මේ කියන අසම සම පින්කම සිද්ධ කළා. දැන් බුදුරජාණන් වහන්සේ එදා මේ විනය ප්‍රඥාප්තිය පනවල පින්වත්නි නතර වුණේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ට අමතලා කියනවා ආනන්දය සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතුන් වහන්සේලා 500 නමක් අද සන්ධ්‍යාවේ හිමාලය අනෝතත් විල්තරට එකතු කරන්න කියලා. පින්වතුනි අටුවාවේ සඳහන් වෙනවා. එදා සන්ධ්‍යාවේ හංස රාජයේ හංස රැලක් පිරිවරාගෙන ගුවනින් පියාසර කරනවා වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන 500ක් රහතන් වහන්සේලා 이르දියෙන් අනෝතත් විල්තරට වැඩියලු හිමාලයේ. කොච්චර ලස්සනට තියෙනවද නේ. එදා සන්ධ්‍යාවේ සඳ මෝදු වෙච්ච මොහොතේ අර අනෝතත් විල්තරට වැටුණයි කියන්නේ බුදුරජාණන් වහන්සේ සවනක් උන්වහන්සේගේ සවනක් ගන බුද්ධ රශ්මි මාලාවේ ආලෝකයේ පතිත වෙලා හරි ආහත්පසම ආලෝකමත් වෙලා ලස්සනට තිබුණා. බුදුරජාණන් වහන්සේ වෙලෙදී අර සංඝයා අමතලා කියනවා මහණෙනි මේ සසර ගමන් මගේ යම් කෙනෙක් කිසි දවසක වෙනස් නොවන බල සම්පන්න කුසලයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ කරපු කුසලයේ පිළිබඳව විවරණ සපයන අවස්ථාවයි දැන්. ඔන්න බුදුරජාණන් වහන්සේ අර පනවපු විනය ශික්ෂාවට පින්වත්නි අර්ථ විහරණය දෙන්නයි දැන් හදා. ඒ වෙලාවේදී අර 500ක් මහරහතුන් වහන්සේලාගේ කෙළවරේම වැඩ හිටිය නාගිත මහරහතන් වහන්සේ නැගී හිටලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලලා උන්වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කටින දානන් දත්වාන සංඝේ ගුණ වරුත්තමේ හිතෝ තින්සේ මහා කප්පේ නාබි ජහානාමි දුක්ගති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ආර්ය මහා සංඝ රත්නයේ විශේෂෙහි කටින සිවුරක් සහිත වස්ත්‍රයක් සහිත දානයක් පිදුවා. ඒ දානයේ පුදලෙයින් ලැබපු ආනිසංස කොතෙක්ද කියනවා නම් කල්ප 30ක් කිසි දිනක දුගතියක් මම දැක්කේ නෑ කියනවා. කල්ප 30ක් කියන්නේ පින්නොතින් ස්වල්ප කාලයක්ද නේද? කල්ප 30ක් කිසිම දවසක දුගතියක ඉපදුනේ නැතිලු. දෙවියන් අතර ඉහළම දිව්‍ය සැපය මොකද්ද? සක් දෙවිඳුගේ පදවි. දෙවියන් අතර ඉහළම දිව්‍ය සැපය තමයි සක් දෙවිඳු වීම. මිනිස්සු අතර ඉහළම සැපය තමයි සක්විති රජය. එතකොට නාගිත හාමුදුරු කියනවා ස්වාමීනි මේ ලැබපු ආනිසංස බලයේ කොතෙක්ද කියනවා නම් මම දෙවියන් අතර ප්‍රධානියා වුණා. සක් දෙවිඳු වුණා. මනුස්ස ලෝකේ මිනිස්සු අතර ඉපදුණු වෙලේ මම මිනිස්යන් අතර ප්‍රධානියා වෙච්ච සක්විති රජු වුණා. ඒසා විශාල මහා විශාල කුසල බලයක් මට විපාක දුන්නේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට සිත පහදවාගෙන කටින චීවරයක් සහිත දානයක් පූජා කිරීම. දැන් අපේ පින්වත් පිරිස අපේ සරත් වික්‍රමරත් මහත්මයා ඇතුළු මේ හැම දිනාමත් ඒ අසිරිමත් පින්කම කළා. දැන් හිතේ සතුටුයි නේද? පින්වත්නි මේක හරි පුදුමයිනේ මේ පින්කම. ජීවිතේ අපිට හැමදාම මේව කරන්න බැරි වෙයි. හැමදාම කරන්න පුළුවන් කමකුත් ලැබෙන හේකුත් නැති වෙයි. නමුත් ඔබ වාසනාවන්තයි. ඔබ සතුටු වෙන්න. සසරේ මෙවැනි පින්කම් කරලා ඔබට පුරුද්දක් තිබුණා. නේද? ඒ පුරුද්ද තිබිච්ච නිසා පින පෑදුනා. අනේ මම සංඝයාට වස්ස ආරාධනා කළා කටින චීවරය සහිත මහා දානයක් පුදනවා කියලා මෙතුමාට සිතක් පහළ වුණා. ඒක එතුමාගේ ස්වාමි දියණිය දරුවන් අනුමත කළා. අපේ මේ විහාරයේ දායක පිරිස බොහෝ සතුටින් ඒක අනුමත කළා මෙතුමාට සහාය දුන්නා. බලන්න කොයිතරම් අසිරිමත් පින්කමක්ද සිද්ධ කරේ. ඒ පිළිබඳව අපිට හිතන වාරයක් පාසා පින්වත්නි හරියට පින් වැඩෙනවා කුසල් වැඩෙනවා. දැන් මේකේ ස්වභාවය බලන්නකො කොයිතරම්ද කියනවනම්
කටිනේ කියන්නේ පින්වත්නි තද. කටිනේ කියන්නේ මොකද්ද? තදයි, බල සම්පන්නයි, ප්‍රබලයි, වෙනස් විය නොහැකි, වෙනස් කළ නොහැකි බල සම්පන්න කුසලයක්. ඒ නිසා උන්වහන්සේ වදාළේ පඨවි රිව නහ ජාතු කම්පතේ න චලති මේරු රිවා නිවායුණා. වජිරමේව න විද්ධතේ ගණං තමිදමතෝ කටිනන්ති උච්චති. පින්නතුනි මේ මහ පොළව සෙලවන්න බෑනේ සෙල්ලමකට. හැබැයි මේ මහ පොළව සෙලවෙනවා. මොනවද ඒවට යම් හේතු සාධක තියෙනවා මහ පොළව සෙලවෙන්න හේතු. බුදුරජාණන් වහන්සේම මූලික කරගෙන කාරණා 7ක් තියෙනවා නේද? උන්වහන්සේගේ බුද්ධ චරිතේ ඒ කාරණා 7 හේතුවෙන් මේ මහ පොළොව කම්පා වෙන දවසක් එනවා. කල්පාන්තයේදීත් මේක වෙනවා. නමුත් හැමතිස්සෙම මේ මහ පොළොව හොල්ලන්න පුළුවන්ද? හොල්ලවන්න බෑ. පින්වතුනි මේ මහා මේරු පර්වතය කියන කාරණාව ඔබත් මාත් අහලා තියෙනවා, අපි කවුරුත් දැකලත් නැහැ. හැබැයි එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. මේ මහා මේරු පර්වතය සුළඟට සෙලවිය නොහැක්කාසී. හැබැයි පින්වතුනි බණ පොතේ සඳහන් කරනවා කල්පාන්තයේ හමන අධික ප්‍රබල සුළඟ මේ මහා මේරුව හොලනවලු. හැබැයි හැමතිස්සෙම මහා මේරුව හෙලවෙන්නේ නෑ වගේ. වජිරමේවන විජ්ජතේ ගණන්. වජිර කියන්නේ පින්වතුනි තද මොනවද? දියමන්තිය වගේ. දැන් දියමන්ති ගලක් පොඩි කරන්න අටුවාවේ සඳහන් කරනවා ශක්ති සම්පන්න පුරුෂයන් 1000ක් එකතු වෙලා 100ක් එකතු වෙලා කුළු ගෙඩියක් අරගෙන එකපාර ගැහුවත් දියමන්ති පොඩි කරන්න බැරුව ආසේ. ඒසා විශාල තද කුසල කර්මයක් තමයි පින්වත් ඔබ රැස් කරේ. තේනවද? කටිනේ කියන්නේ අන්න ඒකයි. දැන් මහා මේරු මේ මහ පොළොව හොලව ගන්නවත් බැයි නම් හොලවන්න බැරි තරම් මහා මේරු පර්වතයේ සුළඟින් සෙලවිය නොහැක්කාසේ මේ වජ්‍රය නැමැති එහෙම නැත්නම් දියමන්තියක් නේද? පොඩි කරන්න නොහැක්කාසේ තාම තද ප්‍රබල කුසල කර්මයක් තමයි පින්වත්නි කටින පින්කමකින් ලැබෙන්නේ. අපි ආමුදුනේ මේ කර්ම පින්කමට අපි අනුග්‍රහය මගේ ලොකු පුතාලා. අපි ඒක පසුවට එමු. එතකොට වජිරමේවන විජ්ජතේ ගණන් කියන්නේ පින්වත්නි මේ බිඳීමට නොහැකි විනාශ කිරීමට නොහැකි ඒ තරම් ප්‍රබල කුසල කර්මයක්. එතකොට මේ කුසල කර්මයේ පින්වත්නි අපි උපදින සෑම භවයකම අපිට විපාක දෙනවා. අපි ප්‍රාර්ථනා කරත් නොකරත් දේව මානුෂික සැප ලබන්නට. යම් දිනයකදී නිර්වාණ අවබෝධය පිණිසත්. දැන් එදා නාගිත මහරහතන් වහන්සේ මේ අසිරිමත් පින්කම කරලා ප්‍රාර්ථනා කළේ උන්වහන්සේ එකයි මොනවද? යම් දිනක මට මහරහත් භාවයෙන් නිවි සැනසෙන්න ලැබේවා කියලා විතරයි ප්‍රාර්ථනා කරේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක උන්වහන්සේට ප්‍රාර්ථනා නොකරපු දේවලුත් විපාක දුන මොනවද? කිසිම භවයක නිරේක උපන්නේ නැහැ. දෙවියන් අතර මිනිසයන් අතර පමණයි උපත ලැබුවේ. ඉතින් බලන්නකෝ ඒ කාරණා අපි ප්‍රාර්ථනා කරලා නොකරත් අපිට ලැබෙන දේවල් නේද? හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට වදාරනවා පංචානන්තරී අකුසල කර්ම කරලා නම් මේ පින අපිට විපාක දෙන්නේ නැහැ. එතකොට අජාසත් රජතුමාත් යම් භාවයක මෙවැනි පින්කමක් සිද්ධ කරලා. හැබැයි මොකද උනේ? අජාසත් රජතුමාට ඒක විපාක දුන්නේ නැහැ. තමන්ගේ තාත්තා ඝාතනය කළ නිසා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය මේ අජාසත් මහරජතුමාත් මෙවැනි උදාර පින්කමක් කරපු කෙනෙක්. ඒ පින්කම අද විපාක දුන්නා නම් මේ ආසනයේම සෝවාන් වෙනවා. නමුත් තාත්තා ඝාතනය කළ නිසා ඒ පින වැහිලා විපාක දෙන්නේ නැහැ කියනවා. එතකොට මේසා විශාල කාලපරාසයක් තුල පින්වත්නි අපි සසර මේ අනවරාගී සසර ගමනේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේක සැපද්ද දුකක් පින්වත්. මේ දුක ඇතිව ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ ඔබ අපි හැමදෙනාම මෙවැනි අසිරිමත් පින්කමක් දැකලා දෑත නලල මතට අරගෙන සාදුනාද පවත්වලා ඒ පින සතුටින් අනුමෝදන් වෙන්න වාසනාව ලැබෙනවා කියන එකත් සෙල්ලම් කාරණාවක් නෙමෙයි නේද? ඒ නිසා පින්වතුනි මේ පින්කම පිළිබඳව අපේ හිතේ ප්‍රසාදය ඇති වෙන්න ඕන, සතුට ඇති වෙන්න ඕන. කටින පෙරහැර බොහෝම ලස්සනට යනවා දැන් අපිට මතක් වෙනවා. ඊළඟට මහා සංඝරත්නයේ දනට වඩිනවා මතක් වෙනවා. උන්වහන්සේලා අභිමුඛයේ අර කටින චීවරය දෑතින් දරාගෙන මහා සංඝරත්නයේ විශේෂ සාංගිකව පුදනවා අපිට මතක් වෙනවා. ඊළඟට උන්වහන්සේලා කටින සිවුර නැවත සීමාවට වැඩමවාගෙන ගිහිල්ලා
සංඝයාට පුදනවා අපිට මතක් වෙනවා. බලන්න කුයි තරම් වටිනවා. මේ පින්කම මතක් වෙන වාරයක් පාසා අපේ හිතට දැනෙන සතුට තමයි පින්වත්නි පින බවට පත් වෙන්නේ. දැන් ඒක නාගිත හාමුදුරුවොත් එහෙමයි. උන්වහන්සේ මේ පින්කම පිළිබඳව පින පිළිබඳව පින්වත්නි හරි පුදුම විදිහට අපිට දේශනාවේ කියලා තියෙනවා. ගිරිරාජ සමන් රාසින් සංගේ දේතිති චීවරං ඒකස්ස කටින දහනස්ස කාලන්නග්ගති සෝලසින්. පින්වත්නි මොකද්ද මේ කිව්වේ? දෙපඩ සිවුරු තනිපඩ සිවුරු අන්දන සිවුරු ආදී මේ සිවුරු මහා මේරු පර්වතයේ තරම් උසට ගොඩ ගහලා පූජා කළත් කෙනෙක් කටින චීවරයක් පූජා කරාම ලැබෙන ආනිසංස වලින් 10න් පංගුවක්වත් ලැබෙන්නේ නැති. තේරුණාද? එතකොට අපිට බුදුදහමේ උගන්වන ප්‍රධාන පින්කම් අතර බල සම්පන්නම පින්කම් මොකද්ද? කටින පින්කම්. එතකොට මේ පින්කමෙන් ලබන ආනිසංස ශක්තිය පින්වත්නි කොතෙක්ද කියනවා නම් මහා මේරු පර්වතයේ තරම් උසට සිවුරු පිරිකර ගොඩ ගහලා පූජා කළත් එයින් ලැබෙන ආනිසංස වලින් 10න් එකක්වත් මේ වළංගු නැහැ මේ කටින පින්කම තුලින් ලබන කුසලයේ තරම්. ඒ තරමටම බල සම්පන්නයි. ඒ නිසා පින්වත්නි මහා වාසනාවන්ත වටිනා පින්කමකට මේ දායක වෙලා තියෙනවා. ඊළඟට දැන් මේ කටින පින්කම කරන වෙලාවේදී ඒ කටිනෙත් එක්ක අපි අවශේෂ පුද පරිස්කාර පූජා කරා නේද එදා. ඒ ඔක්කොටම පින්වත්නි ලැබෙන කටිනානිසංසම තමයි. දැන් අපි දාන වස්තුව කටින දානේ එදාට. ගරු භාණ්ඩ පූජා කරනවා නම් කටිනේ කියන නාමයෙන් පුදා. වස්ත්‍ර චීවර අටපිරිකර ආදී පූජා මොනවදී පූජා කළත් මුලට එන වචනේ මොකද්ද? කටිනේ කියන. එතකොට මේ ඒක ඒ විදිහයි. එතකොට වස්සාන කාලේ පින්නතුන් දාන කියන මොන දාන කියලාද? කටින දානේ නැත්තම් වස් දාන කියලානේ අපි කියන්නේ නේද? වස් කාලේ පන්සලට ගේන්නේ මුර දානේ නෙමෙයි. සලාක දානේ නෙමෙයි. වස් දාන. ඊළඟට වස් පවාරණය වුණාට පස්සේ කටින අන්තර කාලය තුල ගෙනියන දානේ කටින දාන. දැන් බලන්න කොයි තරම් දැන් ඉන ගණන් කරනවා, පරිසරය හදනවා, නේ දේවින් සූදානම් වෙනවා, ලොකු වියදමක් දරනවා. රෑ නිදි පහන් කරන්නේ මේ පින්කම මතක් වෙනකොට නේද? මේ වෙනුවෙන් අපි කායික වශයෙන් මානසික වශයෙන් ලොකු සූදානමකින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එතකොට පින්වත්නි බලන්න මේසා විශාල අසිරිමත් පින්කමක් අපි හැමෝටම දෑසින් දැකලා නේද? දෑත එකතු කරලා දොහොත් මුදුන් තබලා සාදුනාදෙන් දැක බලලා සතුටු වෙලා අනුමෝදන් වෙන්න ලැබෙනවා කියන එකත් අපි සසරේ කරපු ලද පිනක විපාකයක්. ඒ නිසා පින්වත් ඔබ හරි වාසනාවන්තයි. මේකෙදි කියනවා පින්වත්නි හරි අමුතු මේ කාරණාවක්. දැන් මේ නාගිදාමතු කියනෝනේ අපිට දැන් මේ බුදුරජාණන් වහන්සේ අභිමුඛයේදී කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ කටින සිවුරට ගහපු එක ඉදිකටු සිදුරක් පාසා මට මෙහි විපාක ලැබුණා. කොහොමද විපාක ලැබුණේ? මේ මහා චක්‍රාවාටේ සුදු වස්ත්‍ර වලින් අතුරන්න පුළුවන් තරම් මට ධනෙ තිබුණා. ඒ තරම් මට මේ පින්කමෙන් ලැබු බලය ඒ තරම් විශාලයි කියනවා. නමුත් ඒක කවදාවත් කරන්න පුළුවන්? කරන්න බෑ. ඒ තරමටම බල සම්පන්නයි. ඊළඟට කියනවා මේ කටින පින්කම තුලින් මට ලැබිච්ච පරිවාර සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, උපභෝග පරිභෝග ආදී සම්පත් මේ සියල්ල ලැබුණේ ස්වාමීනි මේ කටින පින්කමෙන් ලද ආනිසංස බලයෙන් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ වදාරනවා මහණෙනි යම් භික්ෂුවක් මේ කටිනේ පිළිගත්තා නම් ඒ භික්ෂුවටත් ආනිසංස 5ක් රැස් වෙනවා කියනවා. දැන් දායක පිරිසට ලැබෙනවා වගේම මොකද වෙන්නේ? ඒ කටිනේ පිළිගත් හාමුදුරන් වහන්සේටත් ආනිසංස 5ක් ලැබෙනවා. මොනවද? අනාමත්තචර්යා, අසමාදානචාරී, ඝන භෝජනේ, යාවදත්ත චීවරේසා චීවරුප්පාදී. මේ කියන කරුණු පහ පින්වත්නි කටිනේ පිළිගත් හාමුදුරන් වහන්සේට ලැබෙනවා. කොහොමද? අනාමත්තචාරය කියන්නේ කටිනේ පිළිගත් හාමුදුරන් වහන්සේට පුළුවන් මැදින් මාස පුරපසළොස්වක් පොහොය දක්වාම ගමෙහි Taman කැමති තැනකට බැහැරට වඩින්න අවසර තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කෙනෙකුට පන්සලෙන් බැහැරට වඩින්න බෑ. එක්ක වැඩිමල් හාමුදුරුවන්ට හරි සබ්‍රහ්මචාරින් වහන්සේලා හරි දැනුවත් කරලායි වඩින්න ඕන උපසම්පදාහාරු කෙනෙක් නම්. එහෙම නොවැඩියොත් උන්වහන්සේට ඇවතක් වෙනවා. හැබැයි කටිනේ පිළිගත් හාමුදුරන් වහන්සේට
අවසරයකින් තොරව විහාරෙන් බැහැරට වඩින්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට 2 අසමාදානචාරියා. ඒ කියන්නේ පින්වත්නි දැන් හාමුදුරන් වහන්සේ කෙනෙකුට 3 සිවුර පමණයි පරිහරණය කරන්න පුළුවන්. රැයක් පහන් කරන්න බෑ උන්වහන්සේලාට 3 සිවුර නැතුව. නමුත් මේ කටිනේ පිළිගත් ස්වාමීන් වහන්සේට ලැබෙනවා වරප්‍රසාදයක් 3 සිවුර නොමැති වුණත් රැයක් පහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. 2 තමයි ඝන භෝජනය. ඝන භෝජනය කියන්නේ පින්වත්නි කවුරු හරි දායකයෙක් හෝ දායිකාවක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරාධනා කළොත් ස්වාමීනි අද අපේ ගෙදර අහවල් දාණය පූජා කරන එකට වදින. මොකද මේ අහවල් දාණය කියන්නේ? ඒ පූජා කරන දේ නම කියලා කියනවා. එවැනි දානයක් පූජා කරනවා ඒකට වඩින්න කියලා. දැන් උදේ දාණය දවල් දාණය කියන එක නෙවෙයි මේ කියන්නේ. නේද? අද අපේ ගෙදර කැඳ දානයක් පූජා කරනවා. අද අපේ ගෙදර විශේෂ ආහාරයක් සකස් කළේ ඒ ආහාරේ නම කියලා කියනවා. ඒක පූජා කරන ස්වාමීනි වඩින්න. දැන් සාමාන්‍ය දවස්වලට වඩින්න පුළුවන්ද? එහෙම වඩින්න බෑ. එහෙම පුදන දාන පිළිගන්නත් බෑ. අකපැයි. නමුත් කටිනේ පිළිගත් ස්වාමීන් වහන්සේට වරප්‍රසාදයක් ලැබෙනවා. දායක කාරකාදීන් විසින් ආරාධනා කරන එවැනි දානයක් වුවත් පිළිගැනීමේ අවසරය තිබෙනවා. ඊළඟට පින්වත්නි යාවදත්ත චීවරා කියන්නේ කටිනේ ලැබුව හාමුදුරන් වහන්සේට පුළුවන් සිවුරු පරිභෝග කිරීමේ අවකාශයක් ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කෙනෙකුට 3 සිවුරට බැහැරව තවත් සිවුරු ළඟ තබා ගන්න බෑ. තියාගත්තත් දින 10යි පුළුවන්. දින 10 ඇතුළතදී Taman පරිහරණය කරපු සිවුර බැහැර නොකළොත් එතනත් ඇවතක් වෙනවා. ඒක බොහොම දරුණු ඇවතක්. ඒක වැඩිමල් හාමුදුරන් වහන්සේලා ඉදිරියේ දේශනාවෙන් පිරිසිදු වෙන්න ඕන. ඒ තරම් බරපතල ඇවතක්. හැබැයි කටිනේ පිළිගත් හාමුදුරන් වහන්සේට වරප්‍රසාදයක් ලැබෙනවා. ඒ විහාරයට පුදන සෑම චීවරයකම පරිස්කාරයකම අයිති උන්වහන්සේට ලැබෙනවා. හැම හාමුදුරුවන්ටම ලැබෙන්නේ නැහැ ඒක. ඊළඟට චීවරුපාදේ කියන්නේ පින්වත්නි දැන් ඍතුවක් කෙලවර වෙලා ආයිමත් දැන් අපි හිතමු මේ හේමන්ත ඍතුව ඉවර වෙනාම කටිනේ ලැබු හාමුදුරන් වහන්සේට වරප්‍රසාදයක් ලැබෙනවා. සාංගික වශයෙන් මතක වස්ත්‍ර ආදී වශයෙන් ඕනෑම චීවරයක් පිළිගැනීමේ අයිතිය ලැබෙනවා. තනියෙන් වුණත් උන්වහන්සේලාට සාංගිකව ඒක පිළිගන්න පුළුවන්. දැන් සාමාන්‍ය විදිහට සාංගිකව යමක් පිළිගන්න අවම 3 නමක් 4 නමක්වත් ඉන්න ඕනේ. විනය කර්මයකදී නම් 5 නමක්වත් වැඩ ඉන්න උපසම්පදා හාමුදුරුවෝ. හැබැයි ඔබට පුළුවන් මේ පන්සලේ වස්වසලා වස් පවාරණය වෙලා කටිනේ පිළිගත් ස්වාමින් වහන්සේ තනියෙන් වුණත් තමන්ගේ නිවසට වැඩමවලා සාංගිකව යමක් පූජා කරන්න. උන්වහන්සේට සාංගිකව ඒක පිළිගැනීමේ අවසරය බුදුරජාණන් වහන්සේ ලබලා දීලා තිනවා. එතකොට ඔය කියන විදිහට භික්ෂුන් වහන්සේලාටත් පින්වත්නි ආනිසංස ලැබෙනවා. දායක පිරිසටත් ලැබෙනවා. දායක පිරිසට ලැබෙන්නේ මොනවද? වස්ත්‍ර පූජාව කළ නිසා එයාට ඒහා සමාන වස්ත්‍ර පිළිය ආදී දේවල් ලැබෙනවා. ආයි ලැබෙන්නේ සෙල්ලම් ඉව්ව නෙමෙයි. දැන් ඔබ කියයි මට එහෙම අත්දැකීමකුත් තියෙනවා මම මෙච්චර දීලා තියෙනවා හාමුදුරනේ මට මෙහෙම ලැබිලා නැහැ කියලා කියන ප්‍රඥාව නේද නුවණ අඩුදායකෙත් තියෙනවා. පින්වත්නි මේවා ලැබෙන්නේ බුදුපසේ බුදුමහරහතුතුමන් වහන්සේ කෙනෙකුට යමක් පිදුවොත් ඒ විපාකයේ ෂණයෙන්ම ලැබෙනවා නේද? නමුත් අද අපි මේ වර්තමානයේ පුදන්නේ උන්වහන්සේලා සිහි කළා වර්තමානයේ වැඩි ඉන්න සංඝයාටනේ. එතකොට අපිට භව සසර ගමනේදී තමයි මේවා අඩු ලුහුඩුකම් අඩු වැඩි වශයෙන් විපාක දෙන්නේ. එතකොට ඒක අපි නුවණින් වටහා ගන්නත් ඕන. එතකොට ආහාර පාන නේද දැන් පිණ්ඩපාතේ පූජා කළ සංඝයාට කිසිම උපදින භවයක සාපපාසාදී කිසිම දුක් වේදනාවකටපත් වෙන්නේ නැහැ. යන තැන ආහාර පාන නේද පරිවාරයේ ගෙවල් දොර ආදී සියලු ලෞකික පාරිභෝගික වස්තු ආඩ්‍යව උප්පත්තිය ලබනවා. උසස් කුලයන් වල උපත පිණිස පවතිනවා. ඒ උපදින සෑම තැනකම කල්යාණ මිත්‍ර ස්වභාවය ඇති නේද? පරිසරයක තමයි පින්වත්නි උපත ලබන්නේ. දැන් ඉතින් අපිට නැත්තේ මොකනේ නේද? අපිට කල්යාණ මිත්‍ර ස්වභාවයේ ඇති පරිසරයක අපි උප්පත්තිය නොලබපු නිසා අපි කොයිතරම් අපිට ප්‍රශ්න කරදරද නේද? සසර විමුක්තියට හේතු වෙන මාර්ග කොච්චර වහගන්නවද? නමුත් මේ පින්කම් පින්වත්නි අවබෝධයෙන් සිද්ධ කළොත් ඒ තුලින් ලැබෙන ආනිසංස බලය අපිට සසර ගමනේ අඩුලුහුඩුයි කියන දේවල් මගහරවා අඩුයි හිඟයි කියන කාරණා නොමැතිව උපත පිණිස හේතු වෙන පින්කමක්. ඉතින් ඒ නිසා
බුදුරජාණන් වහන්සේ මේ කාරණාවලට අමතරව සංඝයාට අනුදැන වදාළනවා මහණෙනි යම් භික්ෂුවක් මේ කටින සිවුර පිළිගත්තද ඒ භික්ෂුවටත් ඒක පින්වත්නි නිවන් පිණිස හේතු වෙනවලු. දැන් බලන්නකො මේකේ පින්කම කුයි තරම් ප්‍රබලද කියලා. අපි නුවණින් දකින්න නැතුවට නේද? දැන් ඔබ සංඝයාට මේ කාය පූජා කරනවා සාංගිකව සංඝයා වහන්සේලා ආපහු ඒක සුදුසු භික්ෂුවකටත් පූජා කරනවා. පින්කම් කීයද මෙතන? දෙකක්. හාමුදුරුවොත් පිනක් කරගන්නවා. දැන් ඔය ඇත්තන් සාංගිකව සංඝයාට පිදුවාම මේ සිවුර අරගෙන ගිහිල්ලා සීමා මාලිකයේදී විනය දේශනාවකින් අනතුරුව මේ විනය වාක්‍ය දේශනාවෙන් අනතුරුව සංඝයා පුදනවා ਵਿਚාරලා මේ විහාරේ වස්වසපු ස්වාමීන් වහන්සේලාගෙන් කාටද මේක ඕන කියලා. එතකොට අහනකොට මේ වැඩිමල් ස්වාමීන් වහන්සේ කියනවා අහවල් ස්වාමීන් වහන්සේට පවරන්න කියලා. එතකොට උන්වහන්සේලාත් නැවත පූජාවක් හැටියටයි මේක පූජා කරන්නේ. ඒකට ඒ සාවිශාල පින්වත්නි පුදුම බල සම්පන්න පින්කමක් ඔබ මේ සිද්ධ කරේ. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් මෙවර මේ විහාරයේ අරමුණු කරලා කරපු මේ කටින පින්කම හාත්පසින්ම සම්පූර්ණයි නේද දායක මහත්තයා? හැම ආකාරයෙන්ම දායක පිරිස බොහොම ශ්‍රද්ධාවන්තයි, පිරිසුදු සිතින් බොහෝ කැපකිරීමෙන් අපි නිතර වැඩි නිසා අපි දන්නවා මේ අය ආව ගිය හැටි, මේවා පිරිසුදු කරපු හැටි, දම් පහන් ගෙනාවු හැටි අපි දැක්කා. ඉතින් අපිත් වස් සමාදන් වෙලා ඒ වස්සාන කාලේ මෙහෙ නිතර වැඩි නිසා මේ අයගේ දාන වළඳන්න අපිටත් පුළුවන් වුණා. මේ අයට ඒ පිනක් තියෙනවා. නේද? දැන් වස්වස ස්වාමීන් වහන්සේලා මේ පිරිවෙනේ උගන්වන්න කීප නමක්ම වඩිනවනේ හැමදාම. අපි ඒ ස්ථානවල වස් සමාදන් වෙලා පවාරණේ වුණාට ඔය ඇත්තන්ගේ වස්සාන කාලේ ගෙනාවු දානේ පිළිගන්න අපිත් වැඩියක්. ඒක හරි සතුටු කාරණයක් නේද? එතකොට මේ විහාරය අරමුණු කළා දෙනමකට වස් ආරාධනා කළත් වස් කාලය තුල උපසම්පදා හාමුදුරුවෝ වහන්සේලා 5 නමක් 6 නමක් හැමදාම දන් වළඳලා. කොච්චර සතුටට කාරණාවක්. අවශේෂ නේද? සබ්‍රහ්මචාරින් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා කොච්චර වැඩි හිටියද? ඒ නිසා මට මතක් වෙන විසාකාව ගිහලා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරනවානේ පින්වත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මේ වස්සාන කාලේ ස්වාමීන් වහන්සේලාට අපහසු අනේ වැසි සලුවකට අනුදැනුව දාරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒකේ කතාව ඔය නැත්තම් දණ්ඩෝ ඇති නේද? උන්වහන්සේලා වැහි කාලේ මේ සිවුරු පිරිකරාදී වේල ගන්න පුළුවන් කමක් නැහැ වහිනවනේ හරියට. ඉතින් ගොඩාක් වෙලා සිවුරු වේලනකන් නග්නව ඉන්න සිද්ධ වුණා. ඕක දැක්කම විසාකාව හරියට කලබල වුණා. අනේ අපේ හාමුදුරුවෝ හරි අපහසුවෙන් නේද? මේකට මම බුදුරජාණන් වහන්සේගේ අවසරයක් ගන්න ඕන කියලා පින්වත්නි මොකද කරේ? වැසි සලුවක් අනුදැනුව දාලා. ඒ වැසි සලුව තමයි ඔබ එදා මල් කොටුවත් එක්ක පිළිගන්නලා වස් ආරාධනා කළේ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන මේ වැසි සලුව වස්සාන කාලේ කෙනෙක් පූජා කළා නොකලත් භික්ෂූන්ට අවසර දුන්න ඉල්ලගෙන හරි ගන්න කියලා. ඒ වැහි කාලේ පුදන මේ වැසි සලුව කියන නානකඩේ හැටියටනේ ඔබ පිළිගන්නවා. ඒක ඉල්ලගෙන හරි ගන්න උන්වහන්සේ අපිට අවසර දීලා තියෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් මේ පින්කම පින්නොතින අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවානේ. ඒ නිසා හැමෝම මේක දැනගෙන කරොත් නම් මේ පිනායි සෙල්ලමක් නෙමෙයි. යම් මෙහෙකින් මේ පිළිබඳව හිතේ පළුද්දක් ඇති වුණොත් දැන් බලන්න පිරිසක් මේක දැකලා පින් කරගන්නකොට තව පිරිසක් මේක දැකලා මොකද කරගන්නේ? පව් කරගන්නවා. හැම තැනම දෙපාර්ශ්වයක් ඉන්නවා. දැන් අනේ ඕ උන්දලන්නේ කැපිපෙනිලා මේක හොඳට කරනවා. අනිත් අය සාදු සිතින් ඒ අයට උපකාර කළ අනුමෝදන් වෙන කතාවක් නැහැ. කී අඩුලුහුඩුකම් හොයා තමන් මේ අහක නැති අකුසල කර්මයක් සසරට ගොඩ ගහ ගන්නවා. බලන්නකෝ මේ හිත කොයිතරම් අපි පරිස්සම් කරන්න ඕනද? මේ හිත පරිස්සම් නොකරගත්තොත් පින්වත්නි අපිට හරියට අනතුරු හරියට කරදර ඇති කර ගන්නවා අපිම විසින් සසර ගමනට. ඒ නිසා පින්වත්නි උපදින සෑම භවයකම ඔබට කිසි දිනක දුක් විපාකයක් අත් නොවීමටත් දේව මානුෂික සැප ලැබීමටත් අවසන උත්තම නිවනින් සැනසීම පිණිසත් හේතු වෙන මහා වටින පින්කමක් සිද්ධ කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ඇති කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට මේ සසර ගමනේ කෘතඥයෝ හැටියට ඉපදෙමින් මැරෙමින් යන මේ අපි හැම දිනාටම දුකකට පත් නොවි පින්වත්නි නිර්වාණ සුවය අවබෝධ කරගන්න දවස දක්වාම සුවසේ දෙවියන් මිනිසුන් අතර උපත ලැබලා තව තවත් පින් දහම් කරගෙන ධර්ම අවබෝධ කරගන්න වීරිය වඩන්න අවශ්‍ය කරන මා හැඟි කුසල කර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා ඔබ වාසනාවන්ත වුණා මේ අසිරිමත් පින්කම මේ වර්ෂයේ සිද්ධ කරගන්න. පින්නතුණි ඉතින් මේ පින්කම කරන්න අපේ දායක පිරිසට මේ මගහසට පෙන්නලා අනුබල දීලා ඒකට අවස්ථාව හදලා දුන්නේ අපේ සරත් වික්‍රමරත්න මහත්මයාත් ඒ නෝනා මහත්මිය දරු පිරිස.
ඒ අය මූලික කාරකාදී වෙච්ච නිසා මේ විහාරයේ සතර පෙරුවේ සියලුම දායක කාරකාදී පින්නතුන්ට මේ අසිරිමත් පින්කම සිද්ධ කරගන්න අවස්ථාව මේ වර්ෂයේ ලැබුණා. ඒකත් සතුටට කාරණයක් නේද? ඒ නිසා සමහර පන්සල්වල පින්නත් හාමුදුරුවෝලා වාස්වසල වැඩ ඉන්නවා. කටිනේ කරගන්න කෙනෙක් නැහැ. නේද? සමහර ස්ථානවල හාමුදුරුවෝ නැහැ කටිනේ කරන්න දායකයෝ ඉන්නවා. ඉතින් එහෙම බැලුවහම මේ දෙපැත්තෙම වාසනා ගුණය ඔබට තියෙනවා. පන්සලේ උපසම්පදාහලා දෙනමක් වැඩි ඉන්නවා කියනක කොයිතරම් ලාභයක්ද බලන්න නේද? වාසනාව. ඉතින් ඒ නිසා මෙතුමාට මේ පින්කම කරගන්න හයිය උනේ දරුවෝ නේද? ඒ පුතා ඇතුළු ඒ දරු පිරිස තමයි මම හිතන්නේ අසංක වික්‍රමරත්න විදේශගත වෙන්නේ නේ. ඒක තමයි ඉතින් එතුමා සිහිපත් කරනවා විදේශගතව සිටින අසංක වික්‍රමරත්නයේ පුතුණුවන් තමයි මේ පින්කම සාර්ථක කරගන්න මූල්‍යමය වශයෙන් දායකත්වයේ දීලා නේද? තාත්තා දීරි ගන්නවලා තාත්තා මේක ලස්සනට හොඳට කරන්න කියලා ඒ පුතා තමයි ආශිර්වාද කරලා උපකාර කරලා මඟ පෙන්නලා තින්නේ. ඉතින් එතුමත් අපි බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම අමිලා වික්‍රමරත්න දුව, ඒ වගේම තිවංක වික්‍රමරත්න පුතා, රසංක වික්‍රමරත්න පුතා ඇතුළේ දරු පිරිසටත් ඒ පවුල් වලට සහසම්බන්ධ සියලු දෙනාමත් මේ වෙලාවේදී බොහෝම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ හැම දිනාටම මේ උතුම් ආනිසංස ශක්තිය අනුමෝදන් වීමෙන් ඒ හැම දිනාගෙම මෙලොව ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු කරදර බාධක විපත් වලින් අත මිදේවා. කායික වශයෙන් මානසික වශයෙන් සුවපත්ව නිදුක්ව නිරෝගීව සුවසේ යෙහෙන් ජීවත් වන්නට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම සරත් වික්‍රමරත්න මහත්මයාටත් අශෝකා විජේසූරිය මහත්මියටත් තව තවත් මේ ශාසනයට මෙවැනි උදාාර සේවාවන් සිද්ධ කරන්න බොහෝ කුසල් දහම් වඩවා ගන්න ධර්මයේ හැසිරෙන්න බොහෝ සෙයින් ධර්ම අවබෝධ කරගන්න වීරිය ශක්තිය ධෛර්යය වාසනාව චිර ජීවනයේ සැලසේවා. කායික වශයෙන් සුවපත් භාවයේ මානසික වශයෙන් සුවපත් භාවයේ සැලසේවා. සසර ගමන් මගේ යම් දිනක මේ සියලු කෙලෙසුන් නසා ලබන උතුම් මහරහත් භාවය අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මේ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා කියලා සාදු කියන්නේ. ඉතින් මේ අය කොච්චර කාරුණිකද කියනවා නම් මේකේ සඳහන් කරන මේ කටින පින්කමේ ආරම්භයේ සිට අවසානයේ දක්වා විවිධාකාරයෙන් උදව් උපකාර කරපු සාදුනාද පවත්වපු මේක අනුමෝදන් වෙච්ච නේද? මේකට විවිධාකාරයෙන් උපකාර කරපු සියලු දෙනාටම සෙත් පතන්න කියලා. ඉතින් ඒ සියලු දෙනාටම සෙත් පැතුවත් නැතත් ලැබෙනවාම. මොකද මේ හැමෝම සාදු සිතින් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ වාඩි වෙලා ඉන්න හැමෝම ඒ වස් කාලය තුල කටින පින්කමට දායක වෙච්ච කාරණා ඔළුවේ තියන් තමයි වාඩි වෙලා ඉන්නේ. එතකොට මේ හැමෝම එදා වසාවාසික සිවුරක් අතේ තියාගෙන හිටියා. කටිනේ සාංගික පුදන වෙලේ පින්වත්නි ඔබටත් මේ අපේ සරත් වික්‍රමරත්න මහත්මයා කටිනේ සංඝසතුව පුදන වෙලේ ඔබටත් කටිනානිසංස ලැබුණා. දන්නවද? එතකොට ප්‍රඥාවන්තයෙක් නම් එයා තමා දෑතේ දරාගෙන හිටපු සිවුර දරාගෙන කල්පනා කරනවා අද මම පුදන්නෙත් කටින සිවුරක්. මේ කටින සිවුරු පූජාවේ කුසලයේ මටත් අනුමෝදන් වේවා කියලා තුන් විට සාදුනාදෙන් එදා අනුමෝදන් වෙනා නේද? ඒ නිසා ඔබ හැම දිනාම මේ අසිරිමත් පින්කමට විවිධාකාරයෙන් දායක වුණා. ඒ සියලු දිනාටමත් මේ ඒ වගේ මේ ස්ථානයේ වස්වසා වැඩ සිටිය ස්වාමින් වහන්සේ විශේෂයෙන් අපේ දස්සන හාමුදුරු නියාගම පියංකර පඬිතුමාරු ඇතුළු මේ විහාරයේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලාගෙන් ලැබිච්ච අනුග්‍රහය මහ විශාලයි නේද? උන්වහන්සේලා නැති වුණා නම් අපිට පින් කරගන්න වෙන්නේ නැහැ නේ. උන්වහන්සේලා වැඩ නොහිටියා නම් දම් පුදන්න වෙන්නේ නැහැ. උන්වහන්සේලා වැඩ නොසිටියා නම් ධර්ම ශ්‍රවණය කරන්න වෙන්නේ නැහැ. මේ පින්කම සඳහා අවශ්‍ය මූලිකම ශක්තිය මහා සංඝරත්නයේ වැඩ හිටපු එකයි. ඒ නිසා ඒ කාරුණික මහා සංඝරුවනටත් මේ පින්තුන් ආශිර්වාද කරනවා. ඒ සියලු දෙනාටමත් අප විසින් මේ රැස් කළා උදාාරත පුණ්‍ය ශක්තිය බලයෙන් උපදින සෑම භවයකම කිසිම කලක නරකාදී සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. මේ හැම දිනාටම දෙවියන් අතර මිනිසයන් අතර උපත පිණිසත් අවසන උත්තම නිර්වාණ සුව අවබෝධයේ පිණිසත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම විශේෂයෙන්ම සරත් වික්‍රමරත්න මහත්මයා අශෝකා විජේසූරිය මහත්මිය නමින් ජන්මාන්තරගත ඒ ආදරබර මෑණියන් පියතුමන් ඇතුළු මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. ඒ දරුවන් නමින් පවුලට සහසම්බන්ධ
ඒ දරු මුණුපුරන් ආදී සියලු දෙනා නමින් ජන්මාන්තරගත සියලු ඥාති වර්ගයාත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රදාන මහ සංඝරුවනටත් විහාර අභිවෘද්ධියට කටයුතු සිදු කොට මිය පරලෝකයේ සියලු දායක කාරකාදී පින්වතුන්ටත් මේ සහ සම්බන්ධ වෙන පින්වත් ඔබ නමින් ජන්මාන්තරගත සියලු ඥාති වර්ගයාත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඇත්තන්ගේ පරලොව ජීවිත සපවත් කරගනිත්වා. දුකක නම් දුකින් අත මිදේවා, සැපතක නම් ඒ සැපත වඩා වර්ධනය කරගෙන දේව මානුෂික සැප කෙලවර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් සිදු කර ගන්නට අපිට ආශිර්වාද කළ සියලුම අදුර්ශමාන දෙවි බඹුන්ගේ ආශිර්වාදය අපිට නොකොඩුව ලැබුණා නේද? දෙවියන්ගේ උපකාරී ආශිර්වාදය නොලැබුණා නම් මේව කරන්නත් බෑ. ඒ නිසා මේ විහාර භූමියට අධිග්‍රහිත පින් කැමති සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. විෂ්ණු කතරගම සමන්නාත ගම්භාර දෙවියන් ප්‍රධාන දෙවොල් දෙවිඳු ප්‍රධාන සීල පින් කැමැත්තෝ මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආශිර්වාද සැපයටපත් වේවා. চিරාත් කාලයක් ලෝසසුන් රකිත්වා. මේ පින්වත් සදැහැති ඔබ ඉහෙන් ආරක්ෂා කරත්වා. විහාර භූමියේ වැඩ සිටින මහා සංඝරුවන ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදුනාදයක් පවත්වලා දෙවියන්ට පින් පවරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පලන්ති. යත්තාවතා ච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සග්ග සම්පatti සිද්ධියා. ඒ වගේම විශේෂයෙන් ප්‍රාර්ථනා කරන මේ සියලු පුණ්‍ය ශක්තියින් ලෝකවාසී සීල සත්වයන්ටත් සදෙව්‍ය ලෝකවාසී මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ඇතුළු දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල වාසය කරන සීල දෙවි බඹුන්ටත් දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ඒ ඇතනොත් පතන බෝධියකින් නිවනින් සැනසේවා කියලා මේ අය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටින පින්කම සිදු කිරීම තුළින් ඔබ රැස් කළා වූ මේ නිර්මල කුසල බලය පින්වත් ඔබ හැම දිනාටම ජීවිත ගමන් මගේ සැප විපාක පිණිසත් අවසන උතුම් නිර්වාණ සුව අවබෝධයේ පිණිසත් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදම්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කවුරුත් වැඳ ගන්න ආශිර්වාද කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤත්නෝ. නම දිනාටම තෙරුවන් සරණයි.